ඉතින් අද යාළුවන්ට කියලා දෙන්නේ ඉතින් මලකට බෙහෙත් තියන්න. මොකද දන්නේ නැති අයට හුරු වෙන්න ලේසිම විදිහ තමයි මම අද කියලා දෙන්නේ. මොකද කාලෙන් කාලට බෙහෙත් මාරු කරනවා. ඒක හින්දා අනිවාර්යෙන් වීඩියෝ බලලා ඔයාලා දෙයක් කරගන්න කියලා තමයි මම කියන්නේ. මම විතරක් දැනගන්න ඕන දේවල් නෙවෙයි. ඒක හින්දා මුලින්ම අපි ඔන්න දැන් වැඩේ පටන් ගන්න. මේකට මේ හරිනම් අනහු කපන්න මේ මම මේ පිහිය ගත්තට මල් කපන පිහිය ගන්න එපා. මොකද හුරු වෙන කෙනෙකුට පිහිය වුණත් නැද ගන්න අමාරුයි. ඒකෙන් හින්දා පිහිය අවුල් ගියොත් නැද ගන්න අමාරුයි. ඒකෙන් හින්දා මොකද වීඩියෝ එක පොඩි ඒ කියන්නේ මේක මොකවත් රහස් දේවල් නෑ. ඔයාලට පේනවනේ නේ. සියරම මම ඔයාලට කියලා දෙන්නේ අනස්සේ ඉඳලා. මොකද දන්නවද හරියට කිව්ව සිංහල භාෂාවෙන් අයන්නේ ඉඳලා තමයි කියලා දෙන්නේ. හරියට මචං මලක් හදලා හරියට මලක් හදන විදිහ තමයි මේවා. ඉතින් මට නම් සිම්පල් ලව්ව වැස්ස අදාළම නෑ මචං. ඇත්තම කිව්වොත් ආයි නොවෙත් බැරි නම් කියන්නෙත් නෑ. යක්කුන්ට බය නම් සෝහන ගෙවල් හදන්නෙත් නෑ. ඒ වගේ තමයි වැඩක් කරොත් ඒවා කියන අනිවාර්යෙන් මට බං මේකෙන් ඇති ලබ්බන්නේ ඇත්තම කියනවනම් මට ඕනිත් නෑ ඇත්තටම. මම මේ ජොලියේ කරපු වැඩ යම්කිසි හේතුවක් ඉඳ තමයි මේක කරන්නේ. මොකද සමාජ සේවයක් විදිහට මේ මොකද දෙයක් දන්න දේ තව කෙනෙකුට කියලා දෙනවා කියන්නේ ඒක මේ ගොඩක් වටිනවා. මොකද මන් දෙයක් දන්නවනේ. මොකද තව කෙනෙක් තව දෙයක් දන්නවා කියන්නේ ඒක හංගනවා කියන්නේ ඒක එච්චර කැතයි නේ මචං. සිංහල මිනිස්සු විදිහට කැතයි නේ. පජාතයි ඇත්තටම. ඒකින්ද පුජීතයි අර කිව්වා වගේ. ඒකින්ද දන්න දේ මචං තව කෙනෙකුට කියලා එයාත් දෙයක් කරගන්න තෑ. එයාට කැමති දෙයක් කියන්නේ මල හදාගත්තට පස්සේ ඉතින් බොන්න නැත්තම් බොන්න නැති කෙනෙකුට නම් තෙජ්ජ හරි එල්ලගෙන ඒ වැඩ ටික කරගන්න පුළුවන්. හනහු දෙකකටයි මට පිහිය ඕන උනේ. ඔන්න බලන්න විනාඩි කෙටි කාලයකින් මලක් පායපු හැටි. මල හැබැයි බිමට වැටෙන්නේ නැතුව මචං කරගන්න ඕනි කරන දෙයක් අම්මට සිරි වෙනව නැත්තම්. මොකද ඔයාලට වැදගත්ම වෙන වීඩියෝ තමයි මම දාලා තින්නේ. අනිවාර්යෙන් ඉල්ලපු වීඩියෝ දීලා තියෙනවා. මේ හරිය තමයි පරිස්සම් කරගන්නම ඕන. ඉස්සරහට කරලා වරච්චරේ ওই විදිහට තද කරගන්නවා. දැන් මේකට මේ පිහියක් ඕන වෙන්නේ මම කිව්වා වගේ. පිහිය ඕන වෙන්නේ හනහු කීපයකට විතරයි. ඊට පස්සේ පිහියෙන් කඩාලන්න එපා. පිහියෙන් මලක් කැපෙනවා. ඒක එහෙම. ඔය YouTube එකේ මිනිස්සු මල් හදන විදිහ දාලා තියෙනවා. යම්කිසි විදි දාලා තියෙනවා. මාත් බැලුවා නැත්තේ නෑ. හැබැයි ගොඩක් රහස් හංගනවා. මගේ හැංගිලි හොරබොරු නෑ මචං. යන්න දෙයි කියලා දෙන්නේ. හදන කෙනෙකුට හදාගන්න කැමති අයට හදාගන්න පුළුවන්. මල් හදන්න හුරු වෙන අයට තමයි මාව වටින්නේ. ගොඩක් අය අහන්නේ මල් හදන්න හුරු වෙනකොට අයන්නේ ඉඳලා මචං කියලා දෙන්න එපා. එහෙම නැත්තම් වැඩේ යවුල්. මොකද සිංහල කමටක් ලැජ්ජයි මචං නැත්තම් ඇත්තම කිව්වොත්. අනිවාර්යෙන් මචං වාරෙන් අහලා බලහන් ඕන දෙයක් ආය මේ සත්‍යන්නේ මචං කියලා දෙනවා. අනිවාර්යෙන් නොවෙත් ඔය විදිහට තමයි හනහු ටික අයින් කරන්නේ. හනහු ටික අයින් කරලා බලන්න. දැන් පරිස්සමට මල පාය ගන්න ඉගෙන ගන්න එපා. එහෙම ඉගෙනගෙන ඊට පස්සේ තමයි මොකක්ද දන්නවද? බෙහෙත් තියන්න උහුරු වෙන්න ඕන. ඔන්න මම දැන් හනහු ටික
තව පොඩ්ඩයි තියෙන්නේ. ඒකත් ඉවත් කරනවා. ඔයාලට ඕනිම ටික තමයි මේ ටික මේ. මේ මෙන්න මේ විදිහට මේ විදිහට ඔලොම්බින්න එහෙම පස්සට කරන්න යන්න එපා ගොඩක්. මොකද දන්නවද හේතුව මේ? එහෙම පස්සට කරපුවාන් මොකද මම ඕනෙම ටික තමයි ඔයාලට පෙන්නන්නේ. මොකද මේ ඉටි ටික නම් හැමදාම දැකලා හුරුයිනේ. ඒකට විස්තරේ වෙනයි. තොරණ එක වුණාට මන ටික වෙනයි. ඒකින්ද ඒ කියන්නේ අනිවාර්යෙන් ඔයාලට මේ උත්තර ටික කියන ටික මේ ටික තමයි වටින්නේ මචං. ඒක අනිවාර්යෙන් ওই විදිහට බලලා හදාගනින් පුතේ. හදාගනින්. මට ඕනේ නැහැ මොකවත්. උඹලා හදාගනින්. ඉතින් මේ විදිහට ඔහොම කරගත්ත එකේ මේ ගන්න තමයි මල් පදම. ඒක නම් දන්නව හැමදාම කියනවනේ මම. ඉතින් ඒකින්ද උපරිම කෙටියෙන් මම කියලා දෙන්නම්. අල්ලිය මේ ගහේ ගොඩක් අඩුයි. මේ විදිහට මේකට කවුලනුවක් භාවිතා කරන්නත් පුළුවන්, බටපතුරක් පුළුවන්, කෝපි කෑල්ලක් පුළුවන්, ඉරටියක් පුළුවන්. ඒක හංගල වැඩක් නැහැ නේ. ඒකෙන්ද හරියට කියලා දෙන්න ඕනේ මිනිස්සු. ඒකෙන්ද ඔන්න ඔය විදිහට මල පාය ගත්තා. මල එතනින් එහාට තිබුණාට කමන්නේ. මල්ලිය. ඒක කමන්නේ. ඒක අපිට අදාළ නැහැ. කිතුලට කිතුලෙන්ම බෙහෙත් කියලා එන ගත්ත කොල්ලා ඉරටේ. මේක මේ විදිහට කපා ගන්නවා. මේක ඔයාලට දවසක වැදගත් වෙනවා. ඒකත් ඉස්සරහට කියලා දෙන්න. ඉතින් ඔන්න ඔය විදිහට අනිවාර්යෙන් බලා ගන්න බෙහෙත් තියෙන විදිය මගේ කොල්ලන්ට මම කවදාකවත් වරදින්න වැඩක් කියලා දෙන්නෙත් නෑ. මේ වගේ කවුරුත් කියලා දෙන කෙනෙක් මට නම් YouTube එකේ හම්බුන්නේ නෑ. හම්බුණොත් අනිවාර්යෙන් මේ දාලා තියන්න මම වීඩියෝ වල නම්බරේ කියලා තියෙනවා WhatsApp නම්බරේ. අනිත් ඒවායේ නම් කොටක් කියලා තියෙනවා. ඉතින් මම මේ බෙහෙත් පෙති බෙහෙත් ඉර කරන ඒ වරම මොකවත් නෙමෙයි ජරාවල් තියන්නේ. ඔන්න බලා ගන්න මොනවද තියන්නේ කියලා. මේවා මේ සිම්පල් වැඩ මට නම් ඔයාලට කියලා දෙන්න එක එකට ගුණයි කියලා මට හිතුණා. මේක මේ අතට මේ විදිහට කිතුලට බෙහෙත් කිතුලෙන්ම තමයි කියලා මේ විදිහට හාර ගන්නවා. මේකේ මේ ගාන වගේ හාරගත්තාම ඇති මල්ලියේ තියෙන හින්දා. මොකද මේක ඉරුමදේ කියලා එකක් තියෙනවා. ඉරුමදේ සවුත් උනොත් අවුල් යනවා. කියපු නැති ඔන්න වචනයක් තමයි ඉරුමදේ. ඉරුමදේට බේත් තියන්න එපා, මල ඉවරයි. දන්න තිහින්දා කියන්නේ මල කුණු වුණා මචන් දැන් මොකද කරන්න කියලා මගෙන් අහන්න එපා ඊට පස්සේ. ඒකින්ද මේක තියන්න ඕනේ ප්‍රමාණිකුත් තියනවා. මේ කෙලවා ගන්න නැතුව වැඩේ කරගන්නත් ඕනේ. ඔන්න මම හිටියා අගහරියත් මේ වගේ අඟලයි නූලක් වගේ දාගත්තා. එතකොට මේකේ දැනට මෙහෙම ඇති පුළුවන් නම් මේ දුඹුලු ටික මෙහෙම හූර ගන්න. ඔය ඕන එකකින් පුළුවන් මේ වැඩේ කරගන්න. නේ මම කිව්වේ ඒකයි. බහන්න තියාගත්ත හනෝ කීපෙම වෙන්න අවුලන්නේ මම කොළපතක් ගෙනාවේ නෑ. වැස්සනේ මිතින් මේ රත්තරපුර කොල්ලන්ට අනිත් කොල්ලන්ට ඕන ඉන්න කෙනෙකුට හරියට මලක් හදන විදිය තමයි මේ කියලා දෙන්නේ. ඉතින් කොල්ලනේ අනිවාර්යෙන් බලහල්ලා උඹට මේවා වැදගත් වෙනවා. ඒකින්ද ඔන්න මම මේ වැඩේ කරලා ඉවරයි. ඔන්න දැන් මම බෙහෙත් තියන්න හදන්නේ අනිවාර්යෙන් මේ බලා ගන්න. මොකද වීඩියෝ එක පාස් කරලා බලනවා කියන්නේ ඒක මට නෙමෙයි පාඩු. මට නම් වැඩක්ම නෑ. මට අදාළම නෑ. ඔයාලට හදන හින්දා ඔන්න තියෙනවා බඩු. දැන් ඉතින් වැඩක් නෑ. මූ බේට් ටික කිව්වනේ දැන් පාස් කරලා බලලා වැඩක් නෑ. මේ
ඒක තියෙන ක්‍රමේ තමයි දැනගන්න ඕනේ. දැන් මෙතෙන්ට පිහියක් ඕන වෙන්නේ නැහැ. මේ විදිහට මේ මොනවද කියලා දන්නව ඇති කොල්ලෝ. මේවා තමයි කිතුල් පැණි. කිතුලට කිතුලෙන් බෙහෙත්. ඔය මේකට මූඩියෙන් එකක්වත් යන්නේ නැහැ. මූඩියෙන් එකක්වත් යන්නේ නැහැ. ඒකින්ද මේ විදිහට ඔන්නෝම ඉන්ජෙක්ෂන් ගහලි අරවම විකාර නැහැ. මොකද වැහි කාලේට පොඩ්ඩක් බෙහෙත් මාරු කරනවා මම. ඒක අනිවාර්යෙන් ඔයාලා බලා ගන්න. ඊටවර කාලෙටත් එහෙමයි, නිකන් හදනකොටත් එහෙමයි. ඒකින්ද අනිවාර්යෙන් මේ දේවල් බලා ගන්න. ඊට පස්සේ ඔයාලට ඒ විදිහට හදා ගන්න පුළුවන්. දැන් මේකට මම හරියන්නෙම නැති ගහක මලක් වුණත් හදන විදිහ තියෙනවා. ඒක තමයි ඒක මේ කොටසක් විතරයි. ඒකින්ද අනිවාර්යෙන්ම පළව කරලා තියාගන්න. හරියන්නේ නැති ගහක මලක් හදන විදිහ තමයි මම මේ කියලා දෙන්නේ. හරියන්නේ නැති ගහක වුණත් මේ බෙහෙත් තියෙන විදිහ තමයි මම ඔයාලට කියලා දෙන්නේ. එතකොට ඔන්න ඔය වගේ බෙහෙත් තියලා මේක මේ ඔහොම අන්න ඒ විදිහට මේ විදිහට හොඳින් ගා ගන්න ඕනේ මුලින්ම. මොකද වැදගත්ම වෙන තැනක් තමයි මෙතන. මොකද අයන්නේ ඉඳලා ඉටි ටිකේ ඉඳලා ඉටි ටික පන්නන තැනට එනකම් මල වෙලන තැනට වෙනකම් මම ඔයාලට වීඩියෝ දාලා තියෙනවා. ඉදිරියට දානවා. මලක් ඇදුව අනිවාර්යෙන් මොකක්ද හැමදාම කරන්නේ මල් හදනවා කියන එක පොඩි හැමදාම ඉතින් වීඩියෝ දානකොට එපාත් වෙනවා ඇති. එපාත් වුණාට දවසින් දවස මාරු පොඩි කොටස් වෙනසක් තියෙනවා. ඒකින්ද අනිවාර්යෙන් ඒවා බලා ගන්න. පස්සේ මේ කුරු ගන්න එපා. ඊට පස්සේ ඔන්න මේ දුම්කල අඩු වියදමින් පිතුල් මලකට බෙහෙත් තියෙන විදිය තමයි මම මේ ඔයාලට කියලා දෙන්නේ. හරි සාර්ථක ක්‍රම. මේක ඇති දුම්කල කියලා එහෙම ගොඩක් ඕන නැහැ. මේ විදිහට දැන් මේකට මම දැන් ඉස්සෙල්ලා මල් වල හුණු දුම්කලයි හිර කරානේ. දැන් මේකට තියන්නේ දුම්කල චූට්ටක් විතරයි. ඒකත් බොහොම පොඩ්ඩක්. ඒක සාමාන්‍යයෙන් විතකට කනම විතර වගේ තිබුණාම ඇති. මේකට උල් ගහන්නේ නැහැ. ඔය හොඳටම ප්‍රමාණවත්. ඔය හොඳටම ප්‍රමාණවත් වැඩේට. එතකොට දැන් මම ඒ කියපු විදිහට අනිවාර්යෙන් ඔයාලට මේ කියපු විදිහට ඔන්න මම මේවා මේ මොනවද කියලා හයි යාළුවෝ ඔන්න බලා ගන්න. මේවා තමයි මචං ඉස්සර මිනිස්සු බේත් පෙති තිවිලි ඔය ඉන්ජෙක්ෂන් ගහලියේ සූත්තර වැඩ නැහැ. මොකද මල ලෙඩ වෙලා නැහැනේ බං බේත් පෙති කියන්නේ.
මොකද දන්නවද මේ අලු වලට කරන්නේ? වැස්සේ වුණත් ඔරොත්තු දෙනවා මේ අලු කේස් එකට. මේක ආය මේ මලේ විදිහට තමයි බෙහෙත තියන්නේ. මොකද දැන් බෙහෙත් ටික දැනගත්තා මුගේ වීඩියෝ එක වැඩක් නැහැ කියලා හිතනවා නම් කෙලින්ම ඉතින් මල ඉවරයි මචං. මල කුණු වෙනවා. ඇයි දන්නවද? මොකද මේ මු ඉතුරු ටික කියන ටික අහලා හිටියෙත් නෑ, බැලුවෙත් නෑනේ. මේ ඇයි දන්නවද? මේක බෙහෙත් ගොඩක් තිබ්බොත් එහෙම මල අවුල් යනවා. ඒකින්ද අනිවාර්යෙන් මේ වැඩේත් පොඩ්ඩක් පරිස්සමට සුදු මහත්යෝ කරගන්න. මලේ විදිහට තමයි බෙහෙත් තියන්නේ. මේකට මං උල් මොකක් ගහන්නේ. මේක පිහ දානකොට වුණත් මෙහෙට විතරයි පිහ දාන්නේ මලට. මෙහෙම පොඩි කුචු කැවිල්ලක් දැම්මට අවුලක් නැහැ. ඒකට මෙහෙට තමයි. මොකද අපි කඳුල ගන්නෙ මෙහාට. ඒක හින්දා. ඉතින් අන්න ඔය විදිහට මේ අලු ටික මේ විදිහට අපි ඉටි ටිකෙත් ගා ගන්නවා. යකෝ බොන්නේ කොහොමද බං කියලා හිතයි. එහෙම නෑ. මේ අලු ටික වෙලොල් නිහලා දවසක් දාපු ගමන් අයින් වෙන්න පුළුවන්. අයින් කරගන්න පුළුවන්. මේ උල් ගැහිලි මොකවත් සාත්‍තර සූත්‍ර නෑ මේ. මෙන්න ක්‍රමේ. ඔච්චර තමයි කිතුල් මලකට බෙහෙත් යන්නේ කිව්වම් නේ. මොකද මේ අලු වලට මල හොඳට වේලෙනවා. මලේ තිත ගතිය අඩු වෙනවා. මොකද බලා ගන්න ඕනේනේ. ඔන්නෝම කරලා තව වැඩ තියෙනවා. ඔන්න ඔය විදිහට අදලා උල් ගැහිලි මොකුත් නැහැ. පොඩි මේවට කරන්න වෙන ක්‍රමත් තියෙනවා. පොඩි දේවල් මම ඒවා කියලා දීලා තියෙනවා. කියලා දෙන්නම් ඉස්සරහට. කෙන්කමත් තමයි මල පායලා හම්බ වෙන්න හොඳ නෑ. ගෑනු බවලත් උදවිය හම්බ වෙන්න හොඳ නෑ. ඉස්සර මිනිස්සුන්ගේ මේ වචන ඕවා. ඒකට 50ක් විතර මම නම් විශ්වාස කරනවා. ඉතින් මේ විදිහට මේ වලට පේනෝනේ. මේ විදිහට හදාගත්ත මල මම මේක වෙලුවට කන්නේ මේ මල තව දවස් දෙකක් තිබිලා පෑවුවට කමක් නැති වගේ මලක්. ඒකට මම අද නිවාඩු හින්දා අද මම මල පායගත්තා. ඒක හින්දා මේකට දවස් 2කින් 3කින් වෙලුවට මේක කමක් නැහැ. 3කින් වගේ වෙලුවට අවුලක් ඇත්තෙම නැහැ නේ. පේනවද? ඔන්න ගන්න තමයි මල පායන්නේ. මේක එකට දවස් දෙකක් වෙනස් වුණාට එහෙම අවුලක් ගැටලුවක් වෙන්නේ නැහැ. පැලිච්ච මලකට වුණත් හරියන බෙහෙත් මේ මල් ළඟ තියෙනවා. මොකද අවුරුදු 11 ඉඳලා මම මල් හැදුවේ පොල් ගාන්න නෙමෙයි කියන එකත් මම අනිවාර්යෙන් කැමති ඔයාලට කියන්න. මොකද මේ ඔයාලට කියලා දෙන්නේ සෑහෙන්න පළපුරුදු ඇතුවයි. ඒකයි. ඒක හින්දා ඔයාලට වැදගත් වෙන හින්දා තමයි මම එහෙම කියන්නේ. මොකද මේ මම නම් මොන සූත්‍රේ දාලා හරි මලක් හදා ගන්නවා මචං අනිවාර්යෙන්. දැන් නම් බේත් තිබ්බට පස්සේ මේකට අවු ඕනිද මචං අහයි. දවස් කීයක් අවුවේ දාන්න ඕනිද අහයි. අවුවේ දාන්න ඕනේ නැහැ. අවු තියනවා නම් අවු දාගත්තට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකින්ද අවු ඕනේ නැහැ. මම මේක එක දවසක් අවු නැතුව දාලා හදනවා. අවු දාන්න නැතුව හදනවා. ඔය විදිහට දැන් මම මල්ලිය තෙමිනුවට මල වෙලනකම් මම මේක අයින් කරන්නේ නෑ. ආයි කිතුල එන්නේත් නෑ. ඔන්නෝම ඊට පස්සේ ඉතින් යාළුවනේ මේක මල වෙලලා ගොට්ටක් දානවා. අනිවාර්යෙන් මම ඉස්සරහට වීඩියෝ එකක් දාන්නම්. අනිවාර්යෙන් ඔයාලා බලා ගන්න මේ මොකද්ද කරලා තියෙන්නේ, මොකද්ද මේ කරලා තින්නේ, හරිද වැරදිද කියලා. එහෙනම් ඉතින් කොල්ලනේ මගේ කොල්ලන්ට අනිවාර්යෙන් ජයෙන් ජයම වේවා. අනිවාර්යෙන් දන්න තියක් තියෙනවා නම් අහන්න, කමෙන්ට් එකක් දාලා තියන්න. අම්මත් එක්ක කරන්නත් එපා. මගේ channel එක
අනිවාර්යෙන් ඔයා අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා තියාගන්න. වීඩියෝ එක හොඳ like එකක් දාන්න, comment එකක් දාන්න. දන්නේ නැති දේවල් තියෙනවා නම් අහන්න අමතක කරන්නත් එපා. ඉතින් එහෙනම් යාළුවනේ ඔන්න මම අදට මෙතනින් නවතිනවා. ජය වේවා.